සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන් ඉගෙන ගන්නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයක් වන පාහුනේය ගුණය. පින්වත්නි, මහා සංඝරත්නයේට පාහුනේය කියලා කියන්නේ උන්වහන්සේලාට ආගන්තුක සත්කාර කරන්න සුදුසුයි. තමන්ගේ නිවසට පිණ්ඩපාතයෙන් වේවා මොනයම් කටයුත්තකට වේවා තමන්ගේ නිවසට වැඩම කරොත් ආගන්තුක සත්කාර කරන්න උන්වහන්සේලා සුදුසුයි. ඒට හේතුව උන්වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ගුණය. දැන් අපි ගත්තොත් තමන්ගේ නිවසේ පිළියෙල කරන ලද ආහාර වේලක් ආගන්තුකයන් උදෙසා, ගිහි උදවිය උදෙසා ආහාර වේලක් සෝදානම් කරපු වෙලාවට ඒ ගිහි පිරිස පැමිණි කල්ලි ඒ ආහාරය ඒ අයට පිළියෙල කරලා දෙනවා ආහාර ගැනීම පිණිස. හැබැයි එය මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පින්වත්නි, තමන්ගේ නිවසට වැඩම කළ කල්ලි ඒ සකස් කර දාන වස්තුවක් උන්වහන්සේලාට පූජා කිරීමෙන් රැස්වෙන පින මෙපමණයි කියලා කියන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිවෙස් වලට පිණ්ඩපාතේ වඩිනවා. දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක මෑණියන් කෙනෙක් කුඹුරේ වී ඇහිඳගෙන පොරි හදලා ඒ පොරි ටික මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පූජා කළා. පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නොපෙනී යනවත් සමගම ඒ මෑණියන්ට දරුණු විසගෝර නාගයෙක් දෂ්ට කරලා ඒ මෑණියන් කලුරිය කරනවා. කලුරිය කරලා තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදුනා. එතකොට මහා සංඝරත්නයට පොරි ටිකක් පූජා කරලා ඒ වගේ දිව්‍ය ලෝක සැප සම්පත් ලැබුවා නම් එතකොට අපට ඉන් ගන්න තියෙන්නේ මහා සංඝරත්නයේ ගුණ. උන්වහන්සේලා අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේලා රාග ද්වේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවේ ගමන් කරන පිරිසක්. ඒ වගේම රාග ද්වේෂ මෝහ දුරු කරපු පිරිසක්. ඒ නිසා උන්වහන්සේලා තමන්ගේ නිවසට වැඩම කළ කල්ලි ආගන්තුක සත්කාර කරන්න සුදුසුයි. ඒ උතුම් ගුණයට කියනවා පාහුනේය කියලා. ඉතින් ඒ පාහුනේය ගුණයෙන් උතු මහා සංඝරත්නය ගැන හිත පහදවා ගන්න ඔබ අප සෑම සියලු දෙනාටම වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.